ඔයාලා හැමෝටම කොහොමද? මේ පාර ක්‍රිස්මස් එකට මම මිනි ක්‍රිස්මස් විලේජ් එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මේක ගෙදරදිම හදාගන්න පුළුවන් විදිය මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලටත් පුළුවන් එතකොට මේ පාර ක්‍රිස්මස් එකට හරි ඊට පස්සේ අවුරුදු වල හරි ඔයාලගේ ගෙදර ඩෙකරේෂන් එකක් විදිහට ටේබල් টොප් ඕර්නමන්ට් එකක් විදිහට තියන්න මේ වගේ මිනි ක්‍රිස්මස් විලේජ් එකක් හදාගන්න. මම මේක හදන්නේ අපේ ඩයිනින් ටේබල් එක උඩ තියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට පැහැදිලිව විස්තර නැතුව. හරි මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් ඒක හදන්න මම ගන්න මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ අතේ දැන් තියෙන්නේ මොකක්ද කියලා. මේක ෆේරි ලයිට් ස්ට්‍රින්ග් එකක්. ස්නෝ විලේජ් එකට ලයිටින් ගන්න මම මේකෙන්. ඊට පස්සේ මෙන්න මේ වගේ මිනි හවුසස් ටිකක් තියෙනවා මගේ ගාව. අපේ මේ ස්නෝ විලේජ් එක හදන්න ඕනි වෙන. ස්නෝ විලේජ් එකේ තියෙන ක්‍රිස්මස් ට්‍රීස් තමයි මේ තියෙන්නේ. හවසස් 3යි තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රීස් මම දාන්න 2යි ඒ දාන්න ට්‍රීස් දෙක තමයි මේ තියෙන්නේ. මුලදි ඔයාලා දකින්න ඇති මගේ ස්ට්‍රිං ලයිට් එක හවසස් එක මම එකතු කරලා තිබ්බා. ඒකේ මම පැටලුම ලෙහා ගත්ත මේ විදිහට වෙන් කරගත්තා. ඉතින් ඒක ඔයාලා කරන්න ඕනේ නැහැ. මම මේක චුට්ටක් අර මේ හදන විදිය පොඩ්ඩක් කලින් ප්ලෑන් කරපු නිසා තමයි ඒ විදිහට තිබ්බේ. ඊට පස්සේ මෙන්න මේ විදිහේ බෝල් එකක් මම ගත්තා. ඒ වගේම සව් පැකට් එකක් මෙතන තියෙන මම කොකනට් කියලා පැකට් එකක්ම ගත්තා. මොකද මේවා තමයි මම හිම විදිහට පාවිච්චි කරන්න යන්නේ. මේ බෝල් එක ගත්තේ මොකටද කියලා ඔයාලා බලන්නත් ඇති. මේ බෝල් එක ඇතුලේ තමයි මම ස්නෝ විලේජ් එක හදන්නේ. අපි මේක ෆයිනල් කරන්න කලින් චුට්ටක් ප්ලෑන් කරගමු බෝල් එක ඇතුලේ මිනි හවුසස් ටිකයි ක්‍රිස්මස් ට්‍රීස් ටිකයි තියෙන්න ඕනේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි බෝල් එකේ මම මේ ටික ප්ලේස් කරගන්න හිතාගෙන ඉන්නේ කලවන්න කලින්. ඊට පස්සේ ලයිටින්ග්ස් දාන්න ඕනි හැම එකක්ම මේ විදිහට මම මේ ස්ට්‍රින්ග් ලයිට් එකෙන් රැප් කරගන්නවා. පළවෙනිට මම පටන් ගත්තේ මෙන්න මේ ටිකක් ලොකු ක්‍රිස්මස් ට්‍රී එකෙන්. මේක වටේට මම මේ විදිහට මේ බල්බ් වල ලයිට් ස්ට්‍රින්ග් එක ඔතා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ ග්ලූ ගන් එක යූස් කරනවා මේ හවුසස් ටිකයි ට්‍රීස් ටිකයි බෝල් එකේ සෙට් කරන්න. මොකද නැත්නම් මේ වෙච්චර බර නැති නිසා වැටෙන්න බලනවා එක විදිහකට තියෙන්නේ නැහැ. සව් වැඩ ටික දැම්මහම එහෙම ඒවා ප්ලේට් එකේ හොඳට තදට තියෙන්න ඕනි රැඳිලා. එනිසා තමයි මං ග්ලූ ගන් දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එක තියෙන කෑල්ල තියෙනව නේද? බැටරිස් එහෙම තියෙන කෑල්ල. අන්න ඒක නිකන් හරියට ලොග් එකක් දර කොටයක් වගේ පේන්නේ. ඒකත් මම ග්ලූ ගන් ටිකක් දාලා බෝල් එකටම අලව ගන්නවා. මේ ටූත් පික්ස් වලින් හදපු පුංචි ෆෙන්ස් දෙකකුත් තියෙනවා. ඒ දෙකත් මම අන්තිමට හිතනොත් අලවනවා. හරි ඊට පස්සේ දැන් අපේ ඉතුරුත් වෙලා තියෙන මිනි හවුසස් ටිකටයි අර චූටි ක්‍රිස්මස් ට්‍රී එකටයි ලයිට්ස් ටික සෙට් කරගන්න තමයි මම හදන්නේ. මේ හැම පුංචි ගයක් අස්සෙන්ම මම මේ ලයිට් ස්ට්‍රිං එක ඇදලා අරගෙන හැම එකක් වටේම ලයිට් ස්ට්‍රිං එක ඔත්තා ගන්නවා පරිස්සමට. අර මම මුලින්ම ටිකක් ලොකු ක්‍රිස්මස් ට්‍රී එකට කරා වගේ. ඊට පස්සේ මේ හැම එකක්ම යටින් ග්ලූ ගන් ඩොට් එකක් තියලා සේරමත් බෝල් එකට සෙට් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මම මේ චූටි හවුසස් ටිකටයි චූටි ක්‍රිස්මස් ට්‍රීස් ටික වටේටයි ලයිට් සේරම දාගෙන ඒ සේරම බෝල් එකේ සෙට් කරගන්නවා. දැන් ඉතින් තියෙන්නේ හිම ටික දාන්න අපේ ස්නෝ විලේජ් එකට හිමගම්මාන්ට හිම ටික දාලා වැඩේ ඉවර කරගන්න. හිතුවට වඩා නම් එක පැකට් එකක තිබ්බ සව් ප්‍රමාණය ඇති වුණා අපේ හිමගම්මානට. හැබැයි මට හිතුණ අර චුට්ටක් හිනස් වගේ තියෙන තැන්වලට තව පිරිලා පේන්න සව් ටිකක් දාන්න. හරි අපි දැන් අපේ හිමගම්මාන හිමවලින් පුරවල ඉවරයි. දැන් මට හිතුණා අර චුටි වැටවල් දෙකක් මං හදලා තිබුණේ ටූත් පික්ස් වලින් අන්න ඒ දෙකෙන් එකක් විතරක් මෙන්න මෙතනින් චූටියට තියනවා කියලා. ඔන්න ගයිස් ඉතින් ඔහොම තමයි ගොඩාක් ලේසියෙන් මේ විදිහේ පුංචි ස්නෝ විලේජ් එකක් හදන්නේ. චූටි ක්‍රිස්මස් ගම්මානයක් හදන්නේ. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මම මේ ක්‍රිස්මස් විලේජ් එක හැදුවේ. ටන් ටන්
මං හිතනවා කාලයක් තිස්සේ මේ විදිහේ මිනි ක්‍රිස්මස් විලේජ් එකක් හදාන්න බලාගෙන හිටියා. ඉතින් මේ පාර ක්‍රිස්මස් එකට මම කොහොම හරි හදන්න ඕනි කියලා හැදුවා. මේක ලස්සනට ඩයිනින් ටේබල් එකකට තියලා තියන්න පුළුවන්. ඩයිනින් ටේබල් එක නැත්නම් ඔයාලගේ ෆයර්ප්ලේස් එක හරි නැත්නම් ස්ටඩි ටේබල් එක, වර්ක් ටේබල් එක ඒ වගේ ප්ලේස් එකක මෙතන මේක තියලා තියන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට මේකට ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඔයා මේ විදිහේ එකක් කඩෙන් ගන්න ගියා නම් ගොඩක් ලොකු ගාණක් යනවානේ. මේක ගෙදරදීම හදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි බජට් එකකට. ලයිට්ස් ලස්සනටම පේන්නේ රැටනේ. මම මේක ඩයිනින් ටේබල් එකට තියලා ලයිට්ස් ඔන් කළාම කොයි වගේද කියලා ඔයාලට පෙන්නන්න. බලන්නකෝ අපේ පුංචි ක්‍රිස්මස් ගම්මානේ කොච්චර ලස්සනයිද කියලා. හරිම whimsical magical cozy look එකක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි ලයිට්ස් ඔන් කරාම තමයි මේකේ ලස්සන වැඩිපුරම අපිට පේන්නේ. ඔන්න මම ඩයිනින් ටේබල් එක උඩින් අපේ පුංචි ක්‍රිස්මස් ගම්මානේ තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඒක ඔයාලට පේන විදිහ. ඇත්තටම හරිම ලස්සනයි. මම නම් ඇත්තටම ගොඩාක් ආසයි ස්නෝ විලේජස් වලට මේ විදිහේ පුංචි ක්‍රිස්මස් ගම්මානවලට. ඉස්සරහට මීට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකක් මම කරන්න බලාගෙන ඉන්නවා ලොකු ක්‍රිස්මස් ගම්මානයක් හදන්න. ඔයාලා කොහොමද මේ පාර ක්‍රිස්මස් එකට ලෑස්ති වෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.